संतोषයි කියනවා කොහෙද හිටියේ ඈ ළඟ කියනවා දරුවගේ කියනවා අම්මා කියනවා හිරයි කියනවා බොහොම සන්තෝෂයි කොහෙද මොකද්ද මට තේරුන්නේ ළඟ කියනවා හිටියේ කියනවා එන්න බැරුවද හිටියේ කියනවා එන්න බැරුවද හිටියේ ඔව් කියනවා අම්මා කියනවා දැන් මොකද උනේ හොඳයි කියනවා නල්ලෙන් කියනවා සතුටුයි කියනවා බොහොම සතුටු වෙන්න තමයි හැමදේම සිදු කරලා දුන්නේ ඈ කොයි ඉදිරියට ගමන් කරන්නකෝ මට කියන්න දැන් මේ වාහනේ ගාවට දැන් ඇවිල්ලා තියෙන කුමද ආරමුණ ඔබ වහන්සේගේ ඈ අම්මා වැඩ කටයුතු කරගෙන යන්න කියනවා ඒ කියන්නේ ලෝකයා වෙනුවෙන් ඔව් කියනවා සත්‍යද කියන්නේ සත්‍යයි කියනවා පේනවා කියනවා අම්මට කියනවා දරුවා ගැන කියනවා යමක් කියනවා රටට කියනවා කරන්න කියනවා කොහොමද කියනවා එහෙමයි එවැනි ආකාරයට තමයි ඉන්න ඕනේ අපිට හරි සතුටුයි ලෝක සත්‍යය දැස ඔබ වහන්සේගේ දයසිර කර බලලා අසරණ නර දරුවන්ගේ ලෙඩ දුක් සුවපත් කරනවා නේද? සත්‍යයි කියනවා අම්මා කියනවා.
බොහොම සතුටුයි. කොපමණ කාලයක් ඇවිල්ලා දරුවා ගාවට? පුංචි කාලේ ඉඳලා කියනවා දරුවගේ කියනවා කියන්නේ කුඩා කල පටන්. ඔව් කියනවා. කුඩා කල පටන් ඇවිල්ලා තියන්නේ ඔබ වහන්සේ හොඳ ප්‍රබලත්වයෙන් ලෝක සත්‍ය හමුවට දරුවා රැගෙන යන්න. නල්ලමි කියනවා. ඒ අවස්ථාව දැන් ඔබ වහන්සේට මම ලබා දීලා තියෙනවා. නැවත කිසිම දවසක දේවස්ථානයේ වැඩ කටයුතු කරනකොට කිසිම දවසක නැවතුම් කරගන්නේ නැතුව නිසි කැඹුරුමක් ලබා දෙනවද දරුවට? පුළුවන්. සත්‍යද කියන්නේ? මේ සෝන්කාලේ දේව මාතාවේ කියනවා පිහිට කියනවා සෝන්කාලේ කියනවා දන්නවා කියනවා අම්මා කියනවා ගොඩක් දේවල් කියනවා දරුවා ගැන කියනවා. මයි සන්තෝෂයි සතුටුයි. එමනම් අම්මා මෑණියනි අපි තව බොහෝ දේ පාපොච්චාරණය කරමු. දැනට ඔබ වහන්සේ දිමංගත වෙන්න නැවත ස්වල්ප මොහොතක්